الحمد لله نحمده ونستعينه ونستغفره ونؤمن به ونتوكل عليه ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلله فلا هادي له ونشهد أن لا إله إلا الله وحده لا شريك له ونشهد أن محمدا عبده ورسوله صلى الله على سيدنا محمد وعلى آله وأصحابه وأتباعه أجمعين أما بعد فقد قال الله سبحانه وتعالى في كلامه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم ولقد ذرأنا لجهنم كثيرا من الجن والإنس لهم قلوب لا يفقهون بها ولهم أعين لا يبصرون بها ولهم آذان لا يسمعون بها أولئك كالأنعام بل هم أضل أولئك هم الغافلون صدق الله العليم. සියලු ප්‍රශංසා මුළු ලෝම මවා සුරක්ෂිතව පාලනය කරන්නා වූ අල්ලාහ් දෙවියන් වෙත හිමි වේවා. සලාතය සලාමය සාන්තිය සමාදානය සාමයට මඟ පෙන්වූ රහ්මතුල් ලිල් ආලමීන් මුහම්මද් නබිතුමා සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා වෙත සහ එතුමාණන්ගේ ඥාතීන් සාහාබි මිත්‍රවරුන් සියලු දෙනා වෙත හිමි වේවා කියා මේ අවස්ථාවේ මා ප්‍රාර්ථනා කරමි. කුවයිත් රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයින් රැකියාවක් සඳහා පිවිසුණු මේ කාන්තාරේ රමදාන් වැනි උතුම් දවසක ජාතියෙන් අපි වෙනත් ජාතියක් වුණත් භාෂාව වෙනත් වුණත් අපි සියලු දෙනාම ශ්‍රී ලාංකිකයෝ කියන හැඟීමෙන් අද දවසක කුවයිත් ශ්‍රී ලංකා තානාධිපති කාර්යාලයේ ආගමික වතාවක් පවත්වන්නට කුවේත් ශ්‍රී ලංකා තානාධිපතිතුමා සහ මෙහි අනුග්‍රහය දක්වන මේ සොහොයුරන් අද එක්වුණු රැස්කල උතුම් දවසක්. මෙවැනි දවසක මෙවැනි සුන්දර රාත්‍රියක අපත් සමග කිසිම ભેදයක් නොමැතිව එක මවකුගේ දරුවන්සේ අත්වල් බැඳගෙන මේ සභාවට එක්වුණු බෞද්ධ කිතුන් ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියනි මාගේ මුස්ලිම් සහෝදරවරුනි පින්වතුනි සොහයුරනි ඔබ සියලු දෙනාටම නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා හඳුන්වා දුන් ආකාරයට අස්සලාමු අලයිකුම් කියන පැතුම ඔබ සියලු දෙනාටම නිරන්තර තිරසාර සාමයක් උදා වේවා කියා මා ප්‍රාර්ථනා කරමි. ඉන්පසුව සමබරව බුදුරජාණන් වහන්සේ හඳුන්වා දුන් ආකාරයට ආයිබෝවා දීර්ඝ ආයුෂ ලැබේවා කියාත් මා ප්‍රාර්ථනා කරමි. පැතුම් දෙකම හරිම උතුම්. නබිතුමා හඳුන්වා දුන් ඒ පැතුම බ්ලෙසිංස් කෙනෙක් හමු වෙන විට අස්සලාමු අලයිකුම් නුඹ වෙත සාමය උදා වේවා. නුඹ වෙත සාමය උදා වේවා. අද මුළු ලෝකෙම බලාගෙන ඉන්න සාමයක්. අපේ ශ්‍රී ලංකා රජේ ශ්‍රී ලංකා ජනපතිතුමා
තමන්ගේ මහින්ද චින්තනය තුලත් තිරසාර සාමයක් ඇතිවිය යුතුයි කියන වෑයමෙන් දිවාර වෙහෙස වෙන අවස්ථාව එහෙනම් අපිට තහවුරු වෙනවා අද මොකක්ද ඕනේ දීනාර් නෙමෙයි දිරහම් නෙමෙයි ඩොලර් නෙමෙයි අද අපිට අවශ්‍ය සාමයයි එහෙනම් කොයිතරම් යෝග්‍යවත් පැතුමක්ද නබිතුමා අපිට සඳහන් කරලා බටහිර සංස්කෘතිය මේලෙනාට කලාචාරම් අපිට හඳුන්වා දීලා තිබෙන්නේ උදේ හමු වෙනකොට උදේවරුේ හමු වෙනකොට මොකක්ද කියන්නේ good morning දවල්ට good afternoon හවසට good evening රාත්‍රීට good night වෙලාවෙන් වෙලාව පැතුම මාරු වෙනවා උදේට එකයි දවල්ට එකයි රාත්‍රීට එකයි නමුත් නබිතුමා කවදා හෝ කොතනක හෝ කොයි අවස්ථාවේ අස්සලාමු අලයිකුම් සමාදානෙ උදා වෙනවා සාමෙ උදා වේවා ඒ වගේම බුදුරජාණන් වහන්සේ හඳුන්වා දුන් ඒ පැතුමක් ආයුබෝවන් ආයුෂ දීර්ඝ වේවා நீண்ட ஆயுள் உண்டாகட்டும் කොයිතරම් අගනා වටිනා පැතුමක්ද අද හැමදෙනාම ආදරය කරන්නේ දීර්ඝ කාලයක් ජීවත් වෙන්න අවුරුදු 70යි අවුරුදු 80යි දත් සැට් එකක් දාලා ඩයි ගහලා උසට සපත්තු දාලා තවත් තරුණයෙක් වෙන්න තමයි හදන්නේ තෝ මැරියන් කිව්වොත් මොකද්ද වෙන්නේ ඔබතුමා තවත් ඉන්න ඕන කියනකොට ඕන දෙයක් උස්සලා දෙයි. ඔබතුමා තවත් අවුරුදු ගණනාවක් ඉන්න ඕන කිව්වනම් ඊටත් වඩා සන්තෝෂයක් නැහැ. ඒ තුල තවත් දෙයක් මම මතක් කරන්න ඕනේ. අස්සලාමු අලයිකුම්. බෞද්ධෝ වේවා, කිතුන් වේවා, මුස්ලිම් වේවා. තමන් අදහන ආගම නියම ආකාරයට අදහන්න ඕන. ආඩම්බරෙන් I am a Buddhist, I am a Muslim, I am a Christian කියලා පපුව හෙල්ලුවට වැඩක් නැහැ. You must follow. අනුගමනය කළ යුතුයි. අනුගමනය. හිසේ කැක්කුමට මොකද්ද බොන්නේ? පැනඩෝල් පෙත්ත ගිලලා වතුර බොන්න ඕනේ. එතකොට තමයි හිසේ රද යන්නේ. පැනඩෝල් කියලා කෑ ගහලා වැඩක් නැහැ. පැනඩෝල් කම්පැනියක් තියෙනවා එයාට වැඩක් නැහැ. එයා තමයි ලෝකෙටම පැනඩෝල් නිෂ්පාදනය ප්‍රොඩක්ෂන් වැඩක් නැහැ. තමන්ගේ හිස රුදාව ඈත් වෙන්නට තමන් පැනඩෝල් පෙත්ත ගිලින්න ඕනේ. am I right? ඒ වගේ බෞද්ධ ආගම පිළිපදින්න ඕනේ. මුස්ලිම් ආගම පිළිපදින්න ඕනේ. මහා ලෝකෝට අපි මුස්ලිම් I am a Muslim කියලා පපුව හෙල්ලුවට හරියන්නේ නැහැ. පාවිච්චි කරා. ඒක අද නැහැ. තරහ වෙන්න එපා. බෞද්ධ සමාජයේත් නැහැ, මුස්ලිම් සමාජයේත් නැහැ. නිකන් කතා. ඕනම කෙනෙක් කතා කරනවා. මං අපේ ජනාධිපතිතුමාගේ ඉස්සරත් කිව්වා අපේ රටේ රට රකින්නට පෙර කට රකින්න ඕනේ. කට. හැම එක්කෙනාටම ආසයි රට රකින්න. රට ආරක්ෂා කරන්න. රටට වඩා වටින්නේ කට. බුදුරජාණන් වහන්සේ පවා මොකද්ද වදාළේ? මිනිසාගේ කුසලයි අකුසලයි ඇති වෙන තැන් තුනයි. අර වාහනේට එන්ජින් ගියර්බොක්ස් ඩිෆරන්ෂල් කියනවා වගේ බුදුරජාණන් වහන්සේ වදාලා හිත කය වචනය. අන්තිමට වචනය තමයි කට. වචන පාවිච්චි කරන්නේ කනින් නෙමෙයිනේ. වචන කටින්. අවුරුදු 10ක පස්සේ එන ප්‍රශ්නයක් මිනිත්තු 10න් ඇදලා ගන්නවා අපි රිමෝට් එකෙන් කටින්. එන්නඩ අම්මඩ කිව්වනම් ඉවරයි. කුවයිත් එකත් ඉවරයි, ශ්‍රී ලංකාවත් ඉවරයි. කට. කට පරිස්සම් කරන්න ඕනේ කට.
ආගමික අනුශාසනා බණ අන කුරාන නබිතුමාගේ වදන් බුදුරජාණන් වහන්සේගේ වදන් ඇයි මේක ආරක්ෂා කරන්නේ? නබි මුහම්මද් තුමා කිව්වා මයි යදුමනු ලී මා බයින ලහියයිහි වමා බයින රජලයිහි අදුමනු ලහුල් ජන්නා. තොල් දෙකට අතර තියෙන දිවයි, තොල් දෙක අතර තියෙන දිවයි, කකුල් දෙකට අතර තියෙන ඒ භාණ්ඩයයි ආරක්ෂා කරන බවට කවුරු හරි මට කියනවා නම්, ප්‍රතිඥා දෙනවා නම්, ඒ වගකීම බාර ගන්න බවට කියනවා නම් අලුමනුල් ජහුල් ජන්නා, ඕගේ ස්වර්ගයට මා කැපවමි කිව්වා රසූලුල්ලාහ් මුහම්මද් නබි. දැන් අපි මොකද්ද කියන්නේ? නබිතුමනි ඕන දෙයකට අප වෙනවා, මේ දෙකට බෑ. ඇයි මේක තියාගෙන ඉන්නත් බෑ, අරක තියාගෙන ඉන්නත් බෑ. දකින්නකොට පනිනවා, මේකත් මොකක් හරි අනුන් කතා කරනකොට කට දානවා. එහෙම නේද? නබිතුමායි කිව්වේ ආරක්ෂා කරගන්න. කාමය සමාජයේ පැතුරුනේ අරක ආරක්ෂා කරගන්න බැරි නිසා. සාමය නැති වුණේ මේක ආරක්ෂා කරගන්න බැරි වුණා. කට එහෙනම් කට පරීක්ෂා කරොත් හැම දෙයක්ම පරිස්සම් වෙයි. එහෙනම් අස්සලාමු අලයිකුම් කියා යමක් හමු වෙන අවස්ථාවේ ඔබ වෙත සාමය උදා වේවා කියන එක තමයි ඒ සම්පූර්ණ තේරුම. ඔබට මොන්ලා වුණත් හිතන්න පුළුවන් මෙච්චර කාලයක් මුස්ලිම් කට්ටිය අස්සලාමු අලයිකුම් කියනවා නේද? කෝ සාමය? ඊටත් වඩා මරණයනේ ඇති වෙලා තියෙන්නේ, වර්ධනය වෙලා තියෙන්නේ, මැරෙනවා මිනිස්සු. ඒකටත් අර්ථයක් නැතුව නෙමෙයි මේක හරියට කියන්නේ නැහැ. හැම එකාටම දැන් හදිස්සි. වඳින්නවත් හදිස්සි. වැඩ කරන්න ගියත් හදිස්සි. වාහනේ ලෝනට හදිස්සි. පවුලත් එක්ක කතා කරලා හදිස්සි. හැම කෙනාම හදිස්සි. නබිතුමා කිව්වා අල් අනාතු මිනල්ලාහ්. වේගයක් නොමැතිව ඉවසීමෙන් කටයුතු කරන ඒ චින්තනය අල්ලාහ් දෙවියන්ගේ චින්තනය. වල් අජලතු මිනස් ෂයිතාන්. හදිසිය කාගේ දෙපාර්තමේන්තුවද? ෂයිතාන්ගේ දෙපාර්තමේන්තුව. එහෙනම් හදිසි වෙන සියලු දෙනාම ෂයිතාන්ට යටහත් වෙනවා. වැඩේ වරදිනවා. දැන් මේමත් තියෙනවා අපේ ආගමේ තමන්ගේ භාර්යාව බලලා නුඹ මාගෙන් වෙන් වුණාය. අපි කියන්නේ තලාක් කියලා. කෝපයෙන් හදිසියෙන් එකපාරටම කිව්ව තුන් සැරයක් තලාක්. නුඹ වෙන් වුණා කිව්වා. ලොහර් වෙලාවට කිව්වේ දවල්. මගරිබ් වෙලාවට ටිකක් ඈත ඉඹින්න ආසාව. කිස් එකක් දෙන්න ආසාව. එතකොට මවුලේ තුමේ කිව්වා උඹට ඉඹින්න බෑ. ළඟටත් යන්න බෑ. ඇයි? උඹ තුන් සැරයක් නුඹෙන් ඈත් වෙන ඒ වචනේ භාවිතා කළා තලා. නුඹ වෙන් වුණාය. එතකොට එයා කිව්වා අයියෝ මං කල්පනා කළේ නෑනේ. ඒ හදිසියේ බාබත් එක්ක මොකක් හරි අප්සෙට් එක ආවේ. බාබත් එක්ක අප්සෙට් වුණා නම් බාබත් එක්ක බලාගනි. భార్యాව මොකක් කරන්නද? நான் பஸ்ஸோட ஒரு அப்செட்ல வந்த அந்த அவசரத்துல தான் நோனாவை பார்த்து நான் தலாக் இப்ப நானா வீட்டுக்கு போக வேண்டியதான். එහෙනම් විකල්පෙ මොකක්ද? විකල්පෙ මට අයිති නැද්ද? සමග නැවතත් පෞල් ජීවිතයක් ගත කරන්න බැරිද? බෑ. මට ආසයි. මා ඈගෙන් ඈත් වෙන්න ලැහැස්ති නැහැ. හරි. ඉස්පෑවිල්ලක තියෙනවා විකල්පයක්. මොකද්ද විකල්පේ? ඔහු ඇයව ඈත් කර තලාක් කළ නිසා ඒ වෙනුවෙන් මාස 3ක් ඉද්දා අනුෂ්ඨානය කළ යුතුයි. ඉන්පසු
තවත් කෙනෙකුට විවාහ කර දිය යුතුයි. ඔහු ඈ සමග ලිංගික සම්බන්ධතාවයක් කළ යුතුයි. ඉන්පසු ඔහු මොහු කිව්වාසේ තලාක් කිය යුතුයි. ඊට මාස 3ක් ඈ නිවසේ ඉද්දා රැඳී සිටිය යුතුයි. ඉන්පසුව තමයි ලංකල හැකි. මම මොකද්ද මේ කිව්ව උදාහරණ? එක්සැම්පල්. හදිසි වුණ නිසා ඇති වුණු ලෙඩේ. ඒ නිසා හදිසි වෙන්න එපා. කට පරිස්සම් කරන්න. එහෙනම් අපේ අය අර හැම දෙයක්ම හදිසි වගේ වඳින කොටත් හදිසි. මුත්‍රා කරන කොටත් හදිසිනේ. කොතන හරි වාහනේ නවත්තලා කාගේ හරි පිච්චිය ගාලා දුවන්නයි බලන්නේ. ටයිම් ලේට්ලු එයාපෝට් යන්න. ඉතින් එයාපෝට් යන්න ඕනේ කියලා අනුන්ගේ පිච්චියට චූ කරන්න කියලා නෑ බල්ලක් කරන්නේ නෑනේ. පිළිවෙතක් තියෙනවා. There is a rules and regulation. There is a system. System mean religion. System என்பதல்ல மார்க்கம். System. එහෙනම් අපේ ඇත්තන් සලාම් පවසන විට හදිසියෙම අස්සලාමු අලයිකුම් කියලා සම්පූර්ණයෙන් කියන්නේ නැහැ. මොකද්ද කියන්නේ වැඩි හරියක්? අස්සලාමු අලයිකුම්. අස්සලාමු අලයිකුම්. ලා යන්න නැහැ. ඒක අරන් දාලා අස්සලාමු අලයිකුම් කියලා කිව්වා. ඔයලා හිතනවා it is a simple matter. මේකත් ලොකු ප්‍රශ්නයක්ද කියලා නෑ. එහි අර්ථය කොහොමද? අස්සලාමු අලයිකුම් කියන අවස්ථාවේ නුඹ වෙත සාමය උදා වේවා. ලා යන්න කාලා අස්සලාමු අලයිකුම් කිව්වොත් නුඹ වෙත මරණය උදා වේවා. ඉතින් වැඩේ වැරදිලානේ. පිළිතුරු දෙන එකනත් එයාත් දැන් හදිසි. එයාත් හදිසි. එයාත් කිව්වා වලයිකුම් සලාම් උඹත් මැරියා. එහෙනම් පුතෝ සලාම් කියමින් සාමයක් වර්ධන වෙයිද? නැහැ. ලෝකෙම මරණය ඇති උනේ ඇයි? මිනිස්සු මැරෙන්නේ ඇයි? අපේ පැතුම හරි නැහැ. ඒ වගේම බෞද්ධ සහෝදරවරුන් තරහ වෙන්න එපා. මේවා හරි ගස්සන්න. වාහනේ යනකොට පැත්තකට යනවා නම් වීල් බැලන්ස් කරන්න ඕනේ. බෝයි ජොයින්ට් එක චෙක් කරන්න ඕනේ. වෙලාව නැහැ කිව්වොත් අරාබියාගේ පිච්චිය තමයි කඩාගෙන යන්නේ. වෙලාව බලන්න බෑ. වීල් බැලන්සිං අනිවාර්ය කම්පල්සරි. එහෙනම් බුදුරජාණන් වහන්සේත් ඒ ආකාරයට අපි උන්වහන්සේව මැසෙන්ජර් කෙනෙක් දූතේ සමාජයට ඇත්ත සත්‍ය කියන්න ආපු මැසෙන්ජර් කෙනෙක් බවට අපිත් විශ්වාස කරනවා. එහෙනම් උන්වහන්සේ ලස්සනට කිව්වා ආයිබෝවයි. නුඹ වෙත දීර්ඝායුෂ ලැබේවා. මං කිව්වේ හැම කෙනාම හුඟක් කල් ජීවිතයක් ගත කරන්න ආසයිනේ. එහෙනම් බෞද්ධ සහෝදරන් පවා අපේ මුස්ලිම් අය පවා මේ පැතුම පාවිච්චි කරන්නේ. බෞද්ධ සහෝදරන් තමන් අතර ආයිබෝවන් කිය අත්ෝසවා ආචාර කිරීම ලැජ්ජාවක් වගේ. අර කුඩු ගහන වගේ හංගලා තමයි ආයිබෝවන්. අපේ වුණොත් කුඩු ගහන වගේ හංගලා අස්ලාම් අලයිකුම්. අරවා කියනවා කවුද? ඉංග්‍රීසි කාරයාගේ good morning, good evening, good afternoon, good night, thanks a lot. කවුද මේව හඳුන්වලා දුන්නේ? බටහිර සංස්கிருதிකය மேலை நாட்டு கலாச்சாரம் தீனுடைய அம்சங்களை அடகு வைக்க தூண்டியது. අපි දෙගොල්ලම උකස් කළා. අපේ සංස්කෘතිය උකස් කළා. අපේ ආගම වික්කා. ආගමික ධර්ම මාවත තවත් කෙනෙකුට පාවලා දුන්නා. ඒ නිසා අද අපි කතරගමට යන්න හම්බුන්නේ අතරමං වුණා. අපි කිව්වේ කතරගම යනවා කියලා බෑ. අතරමං වුණා. ඇයි? අපි ළඟ ආගම තියෙනවා. එහෙනම් සහෝදරවරුනි, මාගේ බෞද්ධ සහෝදරවරුනි, මා ඊට ආඩම්බර වෙනවා. මීටත් වඩා ආදර්ශයක් නැහැ. ශ්‍රී ලංකාවේ සිට රැකියාවක් සඳහා කුවයිත් රාජ්‍යයට පැමිණි අපි එක මවකුගේ දරුවන්සේ මෙවැනි උතුම් රමසාන් දවසකත් ભેදයකින් තොරව බෞද්ධ සහෝදරවරුන් අපි අතරට එක්වෙන
එක්කුණු දවසක්. ලෝකෙටම ආදර්ශයක්. ලෝකෙටම ආදර්ශයක්. දැන් 8 මාරේ ඉඳලා මේ දේශනාව මේ අනුශාසනාව අර ඇඩල්ට්ස් ඔන්ලි කියනවා වගේ බුද්දිස්ට් ඔන්ලි අරවට නම් යයි වැඩි හිටියන්ට පමණයි ඒවා ඉතින් රිංගගෙන හරියයි හැම එක්කනාටම දැන් ආසයි අද යුගයත් එහෙමයි වැඩි හිටියන්ට පමණයි ඇඩල්ට්ස් ඔන්ලි යුගය එහෙනම් බුද්දිස්ට් ඔන්ලි කියලා බෞද්ධ සහෝදරවරුන්ට පැයක් අපි වෙන් කරමින් දේශනා කරන්නට එක්ුණා නම් මේක අද පමණක් නෙමෙයි ජීවිතේම අනුගමනය කළ යුතුයි. භාෂාව වෙනස්. ආගමික අපේ ක්‍රියා ධර්ම ඒ වයින් වෙනස්කම් තිබෙනවා. නමුත් අපි සියලු දෙනාම අපි විශ්වාස කරන අල්ලාහ් දෙවියන්ගේ මැවුම් බුදුරජාණන් වහන්සේ පවා මිනිස් ජාතියම උසස් සත්වයින් කියලා වර්ණනා කළා. ඒ ආගමක් භාෂාවක් පාඨක් උන්වහන්සේ වර්ණනා කළේ නැහැ. සියලු මිනිස්සු. එහෙනම් මෙවැනි දේශනා තුලින් අපි අපේ මිනිස්කම හඳුනා ගැනීමෙන් මවාපු දෙවි කෙනෙක් ඉන්නවාය. බෞද්ධ සහෝදරන් පවා මොකද්ද කියන්නේ? බුදු සරණයි දෙවි පිහිටයි. දේව පිහිටක් නැතුව බුදුන්ගේ සරණය ලබා ගන්න බෑ. බුදුන් සරණය ලබා ගැනීමට දෙවි පිහිටක් අවශ්‍යයි කියලා විශ්වාස කරනවා නම් දෙවි කෙනෙක් ඉන්නවායි කියලා ඒ උත්තමයිනුත් ඒ සමාජයත් විශ්වාස කරමින් සිටින්නේ. විවිධත්වය ඒ විවිධත්වය තුලින් තමයි අපි ඒකීය දෙවියෝ අල්ලාහ් කියමින් අපි විශ්වාස කරනවා. එහෙනම් තනතුරු වලින් භාෂාවෙන් අදහන ආගමින් වෙනස්. මුස්ලිම් දහදිය සිංහල දහදිය තියෙනවා. මුස්ලිම් වේර්ව සිංහල වේර්ව එයා මුස්ලිම් බඩගින්න එයා මුස්ලිම් හෝටලෙට යනවා. මෙයා යනවා බෞද්ධ බඩගින්න බෞද්ධ භෝජනාගාරයට නෑ. බෝඩ් එකක් තියෙනවා බෝඩ් එකක්. ඇයි? සමහර බෞද්ධ සහෝදරවරුන් කරවලයි පොල් සම්බලයයි පරිප්පුයි තියනවා නම් ඇති කියන ඒ ආකාරයට ආසා කරන ප්‍රිය කරන අයට තමයි ඒ බෝඩ් එක දැම්මේ මිසක් අපේ අය ඒකට යන්න එපා ඒ අය මේ යන්න එපා කියලා. තේනොත් මිනිස්සුන් හදාගන්න එපා. නබිතුමා මොකක්ද කිව්වේ? ඉරහමු මන් ෆිල් අර්ලි මේ භූමි තලයේ වාසය කරනා වූ සියලු දෙනා වෙත කරුණාව දක්වන්න. තරහ වෙන්න එපා. මුස්ලිම් සමාජයේ තියෙනවා ඒ වැරදි බැල්ම. ඕක බුද්දිස්ට් ඕක ක්‍රිස්තියන් ඒ වගේ බෞද්ධ සමාජයත් තුල ඕක තම්බියා ඕක දෙමළ ඕක ක්‍රිස්තියා ඒ වගේ කිතුන් සමාජයේ තියෙනවා he's a muslim he's a buddhist කියලා. එපා. පිළිකාවටත් වඩා භයංකාරයි. පිළිකාවටත් කැන්සර් වලටත් වඩා භයංකාරයි. අපි සියලු දෙනාම එක මවකුගේ දරුවෝ. අපේ රටේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් අයට කියලා නැෂනල් ඇන්තම් ජාතික ගීයක් තියෙනවා. තියෙනවද පුතා? නැහැ. ජාතික ගීය එකයි. එයාපෝට් එකට ආපු හැටියම ෆෝම් එකක් පුරවනකොට ඒකේ විස්තර අහලා තියෙනවා නැෂනැලිටි ජාතිය. මොකද්ද ලියුවේ අද වෙනකන්? ශ්‍රී ලංකන්. එහෙනම් ජාතික ගීයේ කියන්නේ මොකද්ද? එක මවකුගේ දරු කැල බැවිනා යමු මේ නොපමා. එක මවකුගේ දරු කැල ஒரு மடப்புள்ளே ஒரு தாயின் மக்கள் එක මවකුගේ දරුවෝ. ඒක ලෝකෙට ප්‍රකාශ කරන්න ආදර්ශයක් ලෝකෙට පෙන්වන්න ශ්‍රී ලංකා ජාතීන් හට
අවස්ථාවක් ලැබුණා මේ කුවයිට් කාන්තාරය තුල. අපි ආඩම්බර වෙනවා. ඒ තානාධිපති කාර්යාලය ඊට මධ්‍යස්ථානයක් වුණා. අපේ තානාධිපතිතුමා ඊට අනුග්‍රහය දක්වා අපේ රැකියාවට ආපු සොහොයුරන් අද වැනි දිනක මෙවැනි ක්‍රියාවක් තුලින් ලෝකෙට ප්‍රකාශ කළා අපි ඔක්කොම එකයි. ඒ වගේම බෞද්ධ සහෝදරවරුන් ඒ අයගේ ආගමික සංස්කෘතික දිනවල මේ මධ්‍යස්ථානය කරගනිමින් ආගමික ලැබියාවක් ලෝකෙට හෙළි කරලා පෙන්නනවා. අපි මාධ්‍ය තුලින් බලලා තියෙනවා. මේයි ආදර්ශය. එහෙනම් අපි සියලු දෙනාම වෙනසක් නැහැ. මරණයටත් වෙනසක් නැහැ. සිංහල මරණය, මුස්ලිම් මරණය, කිතුම් මරණය. මරණයෙන් පසු ජීවිතයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ පවා ඒක හෙළි කළා. පින හොයාගන්න කිව්වේ සවාබ්. පින් හොයන්න කිව්වේ මරණයෙන් පසු ජීවිතයට අවශ්‍යයි. බුදු කවියක් මෙහෙම කියනවා. මරණ කරදරමයි ජීවිතයක හැමදාම මරණයමයි ටික ටිකවත් ලංවීම පින පමණයි අපි කාටත් සෑහීම නිවන තමයි අපි කාගෙත් සැනසීම. කොයිතරම් ලස්සන බෞද්ධ සහෝදරන් අමතක කරලා මුස්ලිම් සහෝදරන් අමතක කරලා මරණය හැම දෙයක්ම මතක තියෙනවා. තමන්ගේ මොබයිල් එක මතකයි. තමන්ගේ අර මොකද්ද කාඩ් එකක් තියාගෙන ඉන්නේ ඒක මතකයි. සෙරප්පුව මතකයි. හැම දෙයක්ම මතකයි. නමුත් තමන්ගේ මරණය ගැන අමතක වෙනවා. සියලු කරදරයක්ම ජුක් වෙන සියලු කරදරයක්ම නැති වෙන තුරන් වෙන එකම තැන මරණයයි. මරණයෙන් කිසිම දෙයක් නැහැ. අපි කියනනේ මේ යනවා තමසෙතේ කරදරයි හරි කරදරයි යනවා කියලා. මරුණමත් කවුරු හරි ඇවිල්ලා සර් මේ ෆෝම් එකට සයින් එකක් දෙන්නකෝ කියලා කියයිද කවුරු හරි? සොහොන් වල පැත්තටත් එන්න. එතනින් ඉවරයි. එහෙනම් පින පමණයි අපි කාටත් සෑහීම. පින් සවාබු නන්න හොයන්නකෝ. කුවයිට් නෙමෙයි අඟහරු ලෝකෙට ගියත් කමක් නැහැ. ඕන එකක් කරන්න. බෙන්ස් වලට උසස් වාහන තියෙනවා නම් ඒකෙත් යන්න එපා කියලා කිව්වේ නැහැ. සපත්තු දෙකක් දාගන්න පුළුවන් දාගන්න කමක් නැහැ. තයි පහක් දාන්න පුළුවන් දාගන්න කමක් නැහැ. නමුත් පින අමතක කරන්න. පින් යවන්නේ මරණට පස්සේ. කුවයිට් එනකොට අපි එන්නේ ඉස්සෙල්ලා උණ්ඩියල් යවනවා උණ්ඩියල්. පින් යවන්නේ මරණට පස්සේ. අපේ රටත් සිද්ධ තියෙනවා නේද සහෝදරවරුනි? ඒ පැත්තම විනාශ කරපු පාතාලේ කුඩු රජා අන්තරා වුණා. මොකද්ද දාලා තියෙන බැනර් එක? නිවන් සැප ලැබේවා. ඌට කොහෙද නිවනක් ලැබෙන්නේ? නිවන තියෙන්නේ සොහොනේ. සොහොනට නිවන ජීවිතින් අතර හොයන්න ඕනේ. ඒට පොළඹවන්න තමයි අදවැනි දවසක ඔබතුමන්ලා කැඳවලා තියෙන්නේ. කුවයිට් වල හිටියත් එක්කෙනා ඉන්නේ එක පළාතේනේ. ගාසා කියනවා, ගෝසා කියනවා, බාසා කියනවා, මම ඉන්නේ ජෝසා කියනවා. ඉතින් ඔක්කොම එක තැනකට ගේන්න අවස්ථාවක් තමයි අදවැනි අවස්ථාව. අදවැනි අවස්ථාවකට ඔබතුමන්ලාට දෙන අනුශාසනා දේශනා කොම්පියුටර් කරගනිමින් මරණයට පෙර සෝන් වලට අවශ්‍ය මගේ පින හොයන්න ඕනේ කියලා මතක් කර ගැනීමට ඇලම් තියෙන ඇලම් රාට බුදිය ගන්න යනකොට 2:30 දෙකමාරට වෙලාව සෙට් කරලානේ බුදිය ගන්නෙ. ඇයි? දෙකමාරට කූද්දනවා ඇලම්ක. ඒ වගේ තමයි දේශනා අහන්න, සවන් දෙන්න, ඒවා රඳවා ගන්න. අර ක්‍රිකට් මැච් එක වගේ මචං දුන්නා හරිම 6 පාරක් ඒකනම් කැච් එක තෙම මචං කැච් එක හරියට ඒ වගේ කියන්නට නෙමෙයි අදවැනි දේශනා. මේවා ඔබතුමන්ලා විග්‍රහ කරන්න එපා. කියා ඉන්න ප්‍රශංසාවත් එපා.
මේවා අනුගමනය කරන්න අනුගමනය. එහෙනම් මාගේ සහෝදරවරුනි යම් කිසි ආදමක් අදහනවා නම් ඉස්ලාම් ධර්මයේ බලකිරීමක් නැහැ. there is no force. උඹලා අත්තරලා අපේකට වරෙල්ලා මේක තමයි ඇත්ත සත්‍ය. ඇත්තයි සත්‍යයි සූර්ය වගේ. සූර්යාව නොදන්නේ කාටද? අන්ධ පුද්ගලයෙකුට පමණයි. අන්ධයාට සූර්ය පේන්නේ නැහැ. එයාට පමණක් ඒ ගැන වර්ණනා කරන්න පුළුවන්. ලෝකෙටම සූර්යාව කියලා දෙන්න වැඩක් නැහැ. ඒ වගේම බලකිරීමකුත් නැහැ. සුදව් කුරානය කොයි ආකාරයකටද පාලනය කළේද? අනුන්ගේ පිළිමවලටත් මොකවත් කියන්නට එපා. එයාගේ හිත රිද්දවන්න එපා. එවිට ඒ අය අල්ලාහට දොස් කියයි. අල්ලාහට දොස් කියයි. බුදුරජාණන් වහන්සේ මොකද්ද කිව්වේ? අනුන්ගේ උස්මිතිකං නොපෙනේවා තමන්ගේ යුතුයකං පමණක් දකීවා. අනුන්ගේ උස්මිතිකං නොපෙනේවා තමන්ගේ යුතුයකං පමණක් දකීවා. අනුන්ගේ උපදුප හොයන්න එපා. මේ වැඩට අය ආපු අය තරහ වෙන්න එපා. සහෝදරවරුනි ආපු දවසේ ඉඳලා අද වෙනකන් අපේ මම්මා හරි නැහැ. අපේ බාබා හරි නැහැ. මාමාගේ අම්මා හරි නැහැ. බාබාගේ අප්පා හරි නැහැ. ඒව බලන්න දාවේ. අනේ දෙයනේ પાස්පෝර්ට් එකත් අරගෙන විස්තරගෙන ආවේ මාමාගේ රද්ද බලන්න නෙමෙයි. බාබාගේ අම්මා බලන්න නෙමෙයි. තමන්ගේ යුතුයකම් තමන්ගේ වගකීම් කරන්න. එතකොටනේ වෙලාවට පඩිය හරියට කරලා දෙන්නේ නැහැ නේ. හරියට කරලා දෙන්නේ නැහැ නේ. එහෙනම් අය උන්ගේ අවශ්‍යටිකම් බලන්නේ. වලා තජස්සසු සුදව කුරානයේ කිව්වා අනුන්ගේ උස්මිටිකම් බලන්න එපා. වලා යගතබ් බාලුකුම් බාලා අනුන්ගේ ඕපදූප හොයන්නත් එපා. අරය මේමයි මේ එහෙමයි මෙයාගේ නඹට දන්නවද? ඔක්කොම ඉතිහාසය මගේ අතේ තියෙනවා. එපා. අයුහිබ්බු අහදුකුම් අන් යාකුල ලහ්ම අඛීහි මයිතන්. ඒකට අල්ලාහ් දෙවියන් සුදු කුරානයේ කිව්වේ අනුන් ගැන ඕපදූප කතා කිරීම. මට ළඟදී ලංකාවේ කෙනෙක් කිව්වා ටෙලිෆෝන් බිල් දැන් වැඩි. ඇමතිතුමත් එක්ක කතා කරලා මොකක් හරි විකල්පයක් කරන්න කිව්වා. මං කිව්වා මේකට ඇමතිතුමාට ළඟ යන්න ඕනේ නැහැ. මේකට ඇමතිතුමාට යන්න ඕනේ නැහැ. විකල්පය අපේ අතේ තියෙන මොකක්ද කියලා ඇහුවා. CALL මොකද්ද? කෝල්. දෙමළෙන් කෝවන්න ඉල්ලන්න කෝල්. කෝල් කියන්නේ මොකද්ද? ඕපදූප. අනුන් ගැන. කෝල් කියන්නේ දුරකථන ඇමතුම්. අපේ මොකක් කරි පාස් කිරීම. එතකොට මං කිව්වා CALL කෝල් තුලින් කෝල් කීම නැවතුවා නම් බිල අඩුයි. ඇයි ගත්තම කතා කරන්නේ මචං කේල්වියා මං තඩිය වන්දි ගාන මේ බයානකේ මචං එන්න කද කිව්වම කෝල් එක වැඩි වෙනවා. බිල වැඩි වෙනවා. බිල අඩු වෙන්න එකම ක්‍රම කාගේ ගැනත් කතා කරන්න එපා. එහෙනම් සුද්ධ කුරානය warning අවවාද කළේ මොකද්ද? අයුහිබ්බු අහදුකුම් අන් යාකුල ලහ්ම අඛීහි මයිතන්. කෙනෙකුගේ මලමිනිය භූමදාන කරන්නට තියලා තියෙන අවස්ථාවේ ඒ මලමිනිය කන්නට කිව්වොත් අයුහිබ්බු ඔබ කැමති වෙයිද? ෆකරිතුමු ඔබට කෝප වෙයි. மையத்தை திங்க சொல்லி லெப்ப உங்கள்கிட்ட சொன்னா எப்படியும் உங்களுக்கு டாரக்கடா சொன்னா மையத்தை திங்க சொல்லி කාටද මං කිව්වේ මලමිනිය කන්න කියලා. එහෙනම් සුදෝ කුරානයේ කිව්වේ උපමාව අනුන් ගැන ඕපදූප කතා කිරීම මලමිනිය කැමට සමානයි. මේක වැඩියෙන් සිද්ධ වෙන්නේ ladies only. කාන්තාවන් තමයි මේවට ගොදුරු වෙන්නේ. ඉතාමත් අවධානයෙන් සිටින්න. එහෙනම් කට පරිස්සම් කරන්න සියලු දෙනාම එකසේ සමව සිතන්න අපි එක මවකුගේ දරුවන්සේ
ජීවත් වීමට අදිෂ්ඨාන කළ යුතුයි. එහෙනම් අදවැනි රමසාන් සුද්ධ වූ නෝම්බි උපවාස මාසේ එක් දිනක් අපි සියලු දෙනා හමු වීමට දවසක් කරගමින් ඒ අයට යමක් ආගම තුලින් බෙදා දෙන්නට අදහස් කළේ අපි ගැන ඔබතුමන්ලා ගැන අපි හිතා ගන්නට දැනගන්නට මැනගන්නට අවස්ථාවක් අවශ්‍ය බව. දැන් දවසකට 5 වේල යඥාව අපේ අවට පරිසරයේ තියෙන පල්ලිවල අපි වඳිනවා. මේ කොහොමද දන්නේ අපේ රටේ? සුමානට වරක් ඒ අවට සිටින සියලු දෙනාම එකම ජාමිආ මස්ජිදයට එක් වෙනවා සිකුරාදා. එහෙනම් දවසකට 5 වේලාවක් තමන්ගේම ඒ නිවාස සංකීර්ණේ මස්ජිදයක් දේවස්ථානයක් තුල මුණ ගැහෙන අය සුමානට වරයක් සියලු දෙනා එක් වෙන ජාමිආ සියලු දෙනාම සුමානයකට එක්රොක් වෙන මැදුරකට මස්ජිදයට එක් වෙනවා. එතකොට දිනපතාටත් වඩා සුමානයකට සැරයක් අපි සම්බන්ධ වීමට සහජීවනයක් ඇති වෙනවා. ඉන්පසු අවුරුද්දකට වරක් සුදව් මක්කමා නගරයට පිවිසෙමින් හජ් වන්දනය ඉටු කිරීමෙන් ලෝක එකමුතුව සමස්ත ලෝක එකමුතුව ඒ තැනට ගෙනවා. මේ තුලින් ඉස්ලාම් ධර්මය හඳුන්වා දුන්නේ ලෝකෙට ප්‍රකාශ කළේ එකමුතුව යුනිටි. අපි සියලු දෙනාම එක් විය යුතුයි. එහෙනම් කුවයිට් රාජ්‍යයට ශ්‍රී ලංකාවනි අපේ රටින් රැකියාවට ආපු අපි එක් වෙන්නට මෙවැනි අවස්ථාව ඉතාමත් යෝග්‍යයි. හැබැයි එක් වෙනවා කවදද? වැකේෂන් යනකොට. අබ්දුල්ලා කාගේ හරි සෝමවතිගේ කරට අත දාගෙන එයාපෝට් එකේ කිස් කරමින් ඉන්නවා. අපේ සහජීව. ඉතින් ෆ්ලයිට් එකේ යනකොට දෙන්නම අඹු සැමියෝ වගේ දෙයියනේ. කාගේදෝ භාර්යාවක් කාගේදෝ පිරිමියෙක් ඉංග්‍රීසි ඇන්ජිම ජපන් බොඩිය. හරියයිද? මේවා වැරදි. ඒවා සහජීවනය කියලා කියන්න එපා. ඒවා සහජීවනය කියලා කියන්න එපා. පව් පාපය. පාපය පව කවුරු කළත් පාපය. කොයි සයිස් එකට කළත් පාපය. අසුචි කියන්නේ මලම්. කෙනෙක් අසුචි කෑවා. අසුචි කිලෝ එකක් කෑවේ නෑ. අයිනෙන් පොඩ්ඩක් ඇඟිල්ලට අරගෙන දිවට ගෑවගත්තා. මං අහුවා යකෝ මිනිහෙක් වෙලත් අසුචි කෑව නේද කියලා. ඔව් පිළිතුරු දෙන්න නිකන් යන්න මෞලවි අනිත් ඒගොල්ලෝ වගේ අපි කෑලි කෑවේ නෑ පොඩ්ඩයි චුට්ටයි කෑවේ. අසුචි මැදින් කෑවත් අසුචි. අයිනෙන් කෑවත් අසුචි. කවුරු කෑවත් அசூச்சி. ஏண்டா மலத்தை திண்டாண்டு கேட்கக்குள்ள மவளை சும்மா போங்க அவனை உன்னை போல நாங்க கிலோ கணக்கில் திங்கல நான் வாரத்தால தான் திண்டானா வாரத்தால திண்டாலும் மலந்தாண்டா நடுவுல திண்டாலும் மலந்தாண்டா பலமா நாம் පව් කරන්න එපා හැම ආගමක්ම කිව්වේ පව් කරන්න එපා සුදව කුරානයේ මගින් රමසාන් උපවාසය ආරක්ෂා කරන්නට අනකලේ අල්ලා පංචශීලය වගේ ඉස්ලාම් ධර්මයේ වග කියන යුතුයකම් පහක් තියෙනවා බුනියල් ඉස්ලාමු අලා ඛම්සින් ඒ පංචශීලයක් වගේ අනිවාර්යෙන් ඉටු කළ යුතුයමය ඒ පළමු වෙන්න අල්ලාහ හැර නමස්කාරයට කිසි කෙනෙක් නැත කියන විශ්වාසය දෙවනේ සලා කියන්නේ යාඥාව නමස්කාරය පුතාලාට එකක් කියනවා ආගමක් දෙස බලනකොට ආගමිකයින් දෙස බලන්න එපා
ආගමිකයින් දැස බැලුවොත් ඔබතුමන්ලා දුවද්දී දැවි ගියා වගේ. ආගම හරියට ලැබෙන්නේ නැහැ. දැන් ඔබතුමන්ලා කියන්න පුළුවන් ඉස්ලාම් ධර්මයේ නබිතුමා කියලා තියෙනවා ඉඛ්වානුකුම් ජஅලහුමුල්ලාහු තහ්ත අයිදීකුම්. නුඹලාගේ සේවකයෝ අල්ලාහ් මගින් නුඹලාගේ අතට බාර දුන් වගකිය යුතු සම්පත්. ඒ නිසා ෆල්යුකිල් මිම්මා යකුල්. මොකක් නුඹලා අනුභව කරන්නේද ඒ ආහාරයම සේවකයාට දෙන්න. ෆල්යුල්බිස් මිම්මා යුල්බස්. ඔබතුමන්ලා මොකද්ද අඳින්නේ ඒ වස්ත්‍රයම ඒ අයටත් අඳින්න දෙන්න. පළමුවෙන්ම නබිතුමා වර්ණනා කළේ ඉඛ්වානුකුම් ખાදිමකුම් කියලා කිව්වා. නුඹලාගේ සේවකයෝ කියලා කිව්වා. ඉඛ්වානුකුම් ඒ අය නුඹලාගේ එකසේ උපන් අයියලා මල්ලිලා වගේ. දැන් ඔබතුමන්ලා මේ නබිතුමාගේ වදන බලලා කියයි එහෙනම් මෞලවිතුමනි මේ අරාබි කට්ටියම නෑනේ. උන් ඔටුව මරාගෙන කනවා වැඩ කරන්නේ නෑ. කාට පරිප්පුයි කුබුසුත් දෙනවා. ඌ කබුස් වගේ ඉන්නවා කියලා. ඒගොල්ල බලන්න එපා. ඒ අය බැලුවා නම් වැරදි. ඒ වගේම බෞද්ධ සමාජයේ ඒ බෞද්ධ ආගමේ සංස්කෘතියට එරෙහිව කටයුතු කරන මූලධර්මවාදී සිව්පාගතිකුණ ඇති අයත් ඉන්නවා. ඒ අයගේ ක්‍රියා නිසා ගෞතම ශ්‍රී බුදුරජාණන් වහන්සේගේ වදන් අපිට කවදාවත් ඉවත් කරන්න බෑ. උන්වහන්සේගේ වදන් තමයි. මුන් අදහන්නේ නැතිවට අපි මොකක් කරන්නේ? නබිතුමාගේ වදන් තමයි. මුන් බූරු වගේ හැසිරුණට අපි මොකක් කරන්නේ? නබිතුමාට අල්ලා අනකලේ ෆදක්කිර් ඉන්නමා අන්ත මුදක්කිර්. ෆදක්කිර් ඉන්නමා අන්ත මුදක්කිර්. නබිතුමනි ඔබතුමා අවවාද කරන්න. You must advise. ඔබතුමාගේ ඩියුටියම advice. යහමගයි නොමගයි අපි පාලනය කරන්නේ. එහෙනම් ඔබතුමා කියාගෙන සිටින්න. ඒ වගේ ඇත්ත සත්‍ය කිය යුතුයි. ඇත්ත අවබෝධ කළ යුතුයි. පිළිපදිනවද නැද්ද කියලා චෙක් කරන්න. දැන් දොස්තර බෙහෙත් දෙනවා. heart attack. දිව යටට තියාගන්න පෙත්තක් දුන්නා. දොස්තර කවුරු හරි මිනිස්සු දාලා තියෙන ගෙදරට බලාගෙන වරින් දිව යට තියනවද කොට්ට යටේ තියනවා කියලා. කොට්ට යට නෙමෙයි කොච්ච කොහෙ තිබ්බත් අපිට වැඩක් නැහැ. පරීක්ෂා කළා රෝගය ගැන කිව්වා පෙත්තක් දුන්නා දිව යට ඌ තියාගත්තේ නැත්තට අපි මොකක් කරන්නේ? අපේ ළඟ ප්‍රශ්න කරනවා. ඇයි මෞලවිතුමනි මේ අරාබි වරුන්ට දේශනා කරන්නේ නැද්ද කියලා? දේශනා ඇති වුණු කාන්තාර භූමි ප්‍රදේශ සුදව් කුරානයේ පහළ වුණු සුදව් භූමි ප්‍රදේශය සුදව් කාබාව 90ක් ඒ තාලෙට අනුගමනය කරනවා. නැතුව නෙමෙයි 10ක් විස බීජ වගේ කොහෙවත් ඉන්නවා. එහෙනම් ඒ යහමග යන්නට පෙර ඔබතුමන්ලා කියන දේ අහන්න ඕනේ. අපේ යහපතටයි කියන්නේ. පාරයිනේ දරුවෙක් අසූචි කරමින් රොටියකුත් කකා ඉන්නවා. 2 in 1 export and import. මේන් කනවා අර පැත්තෙන් බානවා. මේ දර්ශනය දැක්ක පුද්ගලෙක් ඔහු කවුරු වුණත් වේවා කොහේ වුණත් කොයි ආගමිකයෙක් වුණත් එයා කිව්ව ඇත්ත. පුතේ මේක හොඳ නෑ පුතේ. සෞඛ්‍යයටත් අගුණයි. එකෝ කාලරෙන්ඩ නැත්තං රීල කණ්ඩ. එහෙමනේ කියන්නේ දරුවන්ට. එතකොට ඒ දරුවා කිව්වලු මං රොටිය ඔබාගෙන කනවා කියලා. ඉතින් අපි මොකක් කරන්නද? අපිට කියන්න පුළුවන් පුතේ එච්චරයි. මේක සෞඛ්‍යයට අගුණයි. හොඳ නෑ. දෙකම එකට කරන්න එපා. එකක් අත්හැරලා එකක් කරන්න කියලාකොට ඒ දරුවා කිව්වලු මං අනාගෙන කනවා කියලා. අනාගෙන නැත්තම් වැනි හරි කණ්ඩ අපිට මොකද? සමහර අය අපිව දකින්නකොට
ඔළුවේ තියෙන තොප්පියත් ගලවලා ඉනට දාගෙන කියනවලු ඌගේ ඉස්සරහා අපි මේ මොකද්ද කරන්න කියලා බලමු කියලා. මට මොකද්ද? උඹ තොප්පිය නැතුව බෙල්ල කපා ගත්තත් මට වැඩක් නෑ. මාව කේන්ති කරන්න ආගම දාන්න එපා. අල්ලා දෙවියෝ මවාපු දෙවියෝ බලන් ඉන්නවා. මේකට මට යහපතද අයහපතද මේකෙන් මකට ගුණයිද අගුණයිද කියලා කල්පනා. එහෙනම් ඉස්ලාම් ධර්මයේ කුළුණු පහක් ඒ පහෙන් එකයි කලිමාව විශ්වාසය දෙවන්න නමස්කාරය යාඥාව තුන්වැන්න උපවාසය එයයි අපි කරන්නේ. මෙය අවුරුද්දකට වරයි. මේ අනිවාර්යයි කියන එකට හොඳ උපමාවක් කාන්තාවන් තමන්ගේ මාසික කිලිටුව ඇති වූ අවස්ථාවල ඒ පස්වේල යාඥාව කරන්නට කිසිම අවසරයක් නැහැ. එය අතහැර සිටින්නට අවසර ඇත. සමහර කියනවලු ඒකත් බඳින්න පුළුවන් කියලා. ඒක මම ඒක ගැන කතා කරන්නේ නැහැ. නමුත් ඒ කිලිතෙන් පිරිසිදු වුණාට පසු නැවත ඒ නමස්කාරය කරන්නට අවශ්‍ය නැහැ කියලා ඉස්ලාම් ධර්මයේ තීන්දුව කළා. ඒක ස්වභාවික දෙයක් නෙවෙයි. හැම මාසයක් එහෙම වෙනවනේ. ඉතින් හැම මාසෙම ඒ කාලේ පස්වේල යාඥාව නැවත කරන්න කියනකොට සාධාරණයක් නැහැ කියන එක තේරුම් වෙනවනේ. අල්ලාහ් දෙවියන් ඒ ආකාරයට සකස් කරලා තියෙන ඉස්ලාම් ධර්මය. නමුත් නොම්බි කාලේ කාන්තාවක් කිලිටටපත් වුණා නම් ඒ දවස්වල උපවාසය ආරක්ෂා කරන්න බෑ. අනුමත නැහැ. නමුත් පිරිසිදු වූවායින් පසු එය අනිවාර්යෙන්ම ඉටු කළ යුතුයි. ඇයි? මේ අවුරුද්දකට සැරයක් නේද? අරක දිනපතා නමස්කාරය නෝ ප්‍රොබ්ලම්. මේක ප්‍රොබ්ලම්. අවුරුද්දකට සැරයක්. ඒ අවස්ථාවෙම අමතක වෙන්න ඉස්සෙල්ලා එකක් කියන්න ඕනේ. මේ නීතිය දැනගෙන දෝ මන්දෝ සමහර මුස්ලිම් පිරිමි කට්ටියත් නෝම්බි වල නෝම්බි අල්ලන්නේ නැතුව ඉන්නවා. මං හිතන්නේ ඒගොල්ලත් ඒ වගේ කිලිටටපත් වෙලා ඇති කියලා. වෙන විකල්පයක් නැහැ. முஸ்லிம் நோன்பு பிடிக்காம நோன்பு விடுறதா இருந்தால் அவனுக்கு மாசம் தீட்டு வந்தீங்க. அது பெண்களுக்குரிய சட்டம். நீங்க என்னத்துக்கு அதை போட போற? එහෙනම් ඒ උපවාසයේ මගින් මොකද්ද අරමුණ? හැම දෙයකට අරමුණක් තියෙනවනේ. අරමුණක් තිබුණොත් තමයි පෙරමුණ ගන්න පුළුවන්. එහෙනම් නෝම්බි උපවාසයේ අරමුණ ඒ උපවාසය මගින් අපි අපේ ශරීර අංගයන් පාලනය කිරීමට පුහුණු වෙනවා. කන්න බොන්න නැතුව ඉන්න එක නෙමෙයි. කන්න බොන්න ඉන්න එක නැතුව අපෙන් යවම කියන්නේ මොකද්ද? නෝම්බි කිව්වත් මොකද්ද? පාන්දර කාලා අනිත් පාර 6ට කන්නේ හැන්දෑවට. එතකම් බඩගින්නේ ඉන්නවා. බඩගින්නේ ඉන්නවා. නෑ වතුර ටික බීපම් බෑ 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 බෑ. වතුර බොන්න බෑ 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 බෑ. පාන් කැල්ල බෑ 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 මම මේ නෝම්බි තුලින් ආහාර අනුභව කිරීමයි වතුර බීමයි පාලනය කරනා වගේ කටින් මුඛෙන් වැරදි වචනයක් භාවිතා කිරීමෙනුත් ඈත් වෙනවා. නෝම්බි මගින් කෑම අනුභව කිරීමයි බීමයි පාලනය කරනව පමණක් නොවේ. ඇස් වලින් ඉස්ලාම් ධර්මය අනුමත නොකළ හැම දෙයක්ම බැලීමෙන් ඈත් වී කටින් නෝම්බි අවස්ථාවේ බොරුවක් පවා කියනවා. බොස් අහනවා ෆේනින්ත අනෆිත් කරි. ඌ කියන්නේ බාත්රූම් එකේ. බොරුයින. Where are you? I am on the way. Close to embassy. බොරුවනේ. මෙයා හිතන මේවා බොරු නෑ. බොරු කීමෙන් කට පරීක්ෂා කරන්න ආරක්ෂා කරන්න. නබිතුමා කිව්වේ මොකද්ද? කුලිල් හක්ක වලව් අලා නෆ්සික්. බෙල්ල කැපෙන තරමට අභියෝගයක් ආවත්
උසර කාපාති කොටතු පොయ్య නොට්ටත කොණ්ඩමිල්ල පණ බේරගන්න ඩර්පි එක කැරියට කමක් නැහැ කියලා අරින්න එපා ඩර්පි හරාම් අනුමත නැහැ පංචශීලයේ පවා බුදුරජාණන් වහන්සේ පවා පංචශීලයේ තුලින් පැහැදිලි කළා මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි හැබැයි තරහ වෙන්න එපා මේ කුවයිත් රාජ්‍යයේ අපේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් සිංහල අවුරුදු දවසේ පැවතුණු තරංගයක් මා ජිද්දාවල ඉඳලා රූපවාහිනියෙන් නැරඹුවා. එතකොට ඒකෙත් තිබ්බා නේද බොරු කීමේ තරංගයක්. අනේ දෙයියනේ. මින් පස්සේ කරන්න එපා පුතා. බොරු කීමේ තරංගයක්. හවුස් මේඩ් වෙලා ආපු එකී පාස්පෝර්ට් එක බාර දුන්නු දවසේ ඉඳලා බාබා ගාවට එනකන් කිව්වේ බොරු. ඒ මදිවට අවුරුදු උත්සවෙත් බොරු කියනවා. හොඳට බොරු කිව්ව එකනට ලොකු ප්‍රසන්ට් එකක් ලැබුණා මම බලාගෙන ඉන්නවා. ඒ වගේ මුස්ලිම් අය ரமசான் உற்சவே කියලා ඒකෙත් තියලා තියෙනවා பொய் சொல்லுகின்ற நிகழ்ச்சி. எப்படி அஸ்தக்ஃபிருல்லாஹ் அலீம். இவனை 7 பேர் சேர்ந்து கொடுத்தாலும் போதாது. ஹஜ்ஜில இல்லையா கொடுக்கிற ஒட்டகம் மாடு 7 பேர் சேர்ந்து கொண்ட கொடுக்கிற இப்படியா கொண்டவனை 7 பேர் சேர்ந்து கொடுத்தாலும் போதாது. එහෙනම් බොරු කියන්නේ එපා. අල් කිදුබ් රාසුද්දුලූබ් අල් කිදුබ් රාසුද්දුලූබ් බුදුරජාණන් වහන්සේ මුසාවාදය ගැන එවැනි අදාළ වගේ වදාලා වගේ නබිතුමා කිව්වා බොරු කියන්න එපා. බොරුව සියලු පාපයන්හි මූලය ෆවුන්ඩේෂන්. හැම පාපයකටම කාරණාවම බොරුව. එහෙනම් බොරු කීමෙන් වැළකෙන්නට ඕනේ. බොරුව අපෙන් ඈත් වෙන්න ඕනේ කියන පුහුණු කාලය තමයි නෝම්බි කාලය. ඉතින් නෝම්බි කාලේම බොරු කියනවනේ. නෝම්බි අල්ලගෙනම බොරු කියනවනේ. නෝම්බි අල්ලගෙනම බොරු කිව්වා නම් කොහමද හැදෙන්නේ? කට කොහමද හදන්නේ? කට හදාගත්තේ නැත්නම් රට කොහමද හදන්නේ? රට කොහමද හැදෙන්නේ? එහෙනම් කට පරිස්සම් කරන්නයි අනිකුත් සියලු දේවලින් අපි ඈත් වෙන්නටයි මේ රමසාන් නෝම්බි උපවාසය නබිතුමා මගින් අල්ලා අපට වළංගු කළේ. ඒ තුලින් බොරු කීම පමණක් නොව හිත තුළ ඇතිවෙන්නා වූ ලිංගික චින්තන මං ආවේ මගේ පාස්පෝර්ට් එක රිනිව් කරන්න. අනිත් පොලිමේ ඒක රිනිව් කරන්න ඇවිත් ඉන්නවා කෙල්ලෙක්. මෙයා පොලිමේ ඉඳලා ඒක බලාගෙන පාස්පෝර්ට් එකත් ඉරාගෙන මෙයා එවැනි කාමුක චින්තනයක් මිනිසාට ඇති වෙනවා. අපි දේවදූතයෝ නෙමෙයි. ඒ නිසා ඒම හිතාගෙන කරන්නත් එපා. ලංකාවේ සමහර ත්‍රිවිල් වල පොතා ගහලා තියෙනවා වැරදක් කළත් සිතකින් නොවේ කියලා. ලස්සනට තීන්ත වලින්. වැරදක් කළත් සිතකින් නොවේ. ඌ හැම එකාගේම ඇඟට අල්ලගෙන යනවා. ඇයි මං ඕනකමට නෙමෙයි කරලා තියෙන්නේ මේ බලන්න. ඒ වගේ කාමුක චින්තනය ඒ කාමුක චින්තනය තුලින් මිනිසා වෙනසෙනවා. මුර්ගෙක් බවට පත් වෙනවා. අරාබියෙක් හෝ වේවා ආගමික මූල ධර්මවාදියෙක් හෝ වේවා දේශකෙක් හෝ වේවා ඒ චින්තනය වැරදි. ඒ චින්තනය නිසා මිනිසා සිව්පා වෙනවා. එළු රංචියක් ඉන්නකොට බලන්න මේ අපේ අම්මා මේ අපේ අක්කා මෙයා තමයි මගේ මම බැඳ නෝනා කියලා තියෙනවා. ඔහේ පළමුවෙන් පටන් ගන්න නැගගෙන යනවා. පිරිමේලුවා. ක්‍රමයක් නැහැ, පිළිවෙතක් නැහැ, පිළිවෙලක් නැහැ. මිනිස්සු එහෙම තමන්ට සහෝදරියක් ඉන්නවාය. මටත් අක්ක කෙනෙක් ඉන්නවාය. මටත් නංගි කෙනෙක් ඉන්නවාය කියන හැඟීමක් නැතිව අපිට මුණ ගැහුණු හැම ජරිනා පරිනා කරිනාටම නම්බර් දීලා පාක් එකට එන්න ડોක්ටර් ගාවට එන්න මෙතනට එන්න අතනට එන්න කිව්වනම් එළුවටයි අපිට මොකක්ද තියෙන වෙනස? අපිව බලලා තමයි බල්ලොත් අද ජීවත් වෙන්නේ.
මෙහෙ මන් දන්නේ නැහැ. ලංකාවේ මං 3-4 වතාවක්ම දැක්ක පුතා. 3-4 වතාවක්ම දැක්කා එක වගේම. දෙයියනේ ඇත්තටම මිනිස්සු මාරු වෙන කහයිර තියෙනව නේද පාරේ. ඒකේ බල්ලොත් යනවා. බල්ලොත් යනවා. ඒ බල්ලෝ මොකද්ද කියන්නේ? ඒ බල්ලෝ මොකද්ද කියන්නේ? මිනිසෙක් වගේ ඉඳගෙන මිනිසෙක් වගේ ඇඳගෙන බල්ලෝ වගේ කතා කරන මිනිස්සු. නමුත් බල්ලට කතා කරන්න දන්නේ නැහනේ. බල්ලට කතා කරන්න පුළුවන් නම් කියයි බල්ල ඇයි කහිරෙන් මාරුනේ? ඒක අපිට අයිති කිව්වොත් බල්ල කියයි නියාස් මෞලවි අපේ කට්ටිය මෑත කාලේ එහෙන් මෙහෙන් මාරු වෙලා වාහනට යට වෙලා අපරාධේ මැරුණා. අපි කල්පනා කළා මිනිස්සු මේකෙන්නේ ආරක්ෂාවට මාරු වෙන්නේ වාහනත් නවත්තලන යන්නේ. එහෙනම් අපිත් මේකෙන් මාරු වුණොත් අපිටත් ආරක්ෂාව ලැබෙයි කියලා හිතාගෙන අපිත් පටන් ගත්තා මේ ආකාරයට කියලා බල්ලෝ කියයි. නමුත් ඒ කහ ඉරෙන් මාරු වෙන අවස්ථාවේ රියදුරු මහතාට දැනගන්න ඕනේ මේක මිනිස්සු මාරු වෙන තැන. මා නවත්තලා යන්න ඉඩ දීලා ඉම්පස්සේ යන්න ඕනේ කියලා දැනගත්තා නම් ඔහු රියදුරෙක් නෙමෙයි. බල්ලක්වත් වඩා අන්තයි. මෙයාට ගියර් මාරු කරන්න බෑනේ කම්මැලි. ඇද්දලා අරිනවා බල්ලත් මැරිලා මිනිස්සුත් මැරිලා කහ ඉරක් නැති. එහෙනම් කාමුක චින්තනය පංචශීලයේ පවා තියනවා නේද? කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමය වරදවා හැසිරීමෙන් මා වැළකෙන. කාමය කියන්නේ පෞල් ජීවිතයට අවශ්‍යයි. භාර්යාවත් සමග ඒ පෞල් ජීවිතයේ ඒ ආස්වාදය ලබා ගැනීමට කාමේ චින්තනයක් ඇති වෙනවා. හැබැයි ඒක වරද්දලා හැසිරුණොත් පාප. අල්ලපු ගෙදර එක වෙකේෂන් ගිහිල්ලාලු එනකම් බාර දුන්නේ වාහනේයි බල්ලවයි. මචං මං එනකම් මගේ බල්ලවයි මගේ වාහනේ බලාගෙන ඉන් කියලා ගියේ. මෙයා බෙඩ්රූම් වලට ගිහිල්ලා නේ. හොඳ නෑනේ. එයා නැති වුණත් එයා වෙනුවට මෙයාට කිව්වද fill in the blanks කියලා. හිස් ස්ටැම්ප් පුරවන්න කියලා. පාපය. බලන්නත් එපා. එවැනි දේවල් හිතන්නත් එපා. සුදව් කුරානේ මොකක්ද කිව්වේ? වලා තක්රබු zina කාමෙන් වැරදි ලිංගික කැත ක්‍රියාවලට ලං නොවෙන්න. කාමෙන් වැරදි ලිංගික කැත ක්‍රියාවලන්ට ලං නොවෙන්න. ඇතන් අය කියනවලු අපි මිනිස්සුනේ මලායිකා දේවදූතයන් නෙමෙයිනේ. ආසා අපිටත් ඇති වෙනවා. මෞලවි දැන් 50ක් පැනලා හැරමිටියත් අරගෙන නාකි. ඒගොල්ලන්ට මේව දන්නේ නැහැ මචං. ඉතින් අපි එහෙම තමයි. මේක අරාබියක් නෙමෙයිනේ, මක්කමා නගරයක් නෙමෙයිනේ. ඉතින් අපිද ගියේ අපිව කැඳවනවනේ. ඉතින් කාටත් මෞලවිටත් කවුරු හරි ඇස් දෙව්වත් එයත් යයි. ඉතින් මේව ඔක්කොම කරලා අපි උම්රා එක කරලා ආවනම් හරියයි කියලා හිතනවා. වැරදිනේ පුතේ. Tire size 14750. Tire size 14750. Balloon type. එයාගේ වාහනේට තව වාහනේට ටයර් එකක් නැති වුණ අවස්ථාවේ තව ටයර් එකක් තියනවලු 13450. හරියයි. කමක් නැහැ මචං දාමු කොයි දාන්නද? පාප කරලා වැරදි කරලා හරි ගන්න යන්න එපා. මේ කවුද බලන්නේ? මේ කුරුණෑගලද? නුවරද? හම්බන්තොටද? මාතලේද? කොළඹද? මේක කවුරුත් අපිව දන්නෙත් නැහැ. ඕන් ගිහිල්ලා මේ පැත්තෙන් ආව කවුරු බලන්න? අල්ලා දෙවියන් බලනවා. මවාපු දෙවියන්ගේ බැල්මෙන් ඈත් වෙන්න බෑ. පාප කරන්න එපා. ඉන්නහු කාන ෆාහිෂතන් වසා සබීලා. අර ලෝකේ නීතියටයි ලෝකේ orders opinions වලටයි අල්ලාහගේ orders වලටයි there is a difference. වෙනසක් තියෙනවා. අල්ලාහ මොකද්ද කිව්වේ? වලා තක්රබු
ලං වෙන්නත් එපා. පෙට්‍රෝල් ෂෙඩ් එක ගාව ගාලා තියෙනවනේ පුතා දුම්බීම තහනම් no smoking කියලා. ඇයි? ඉන්ධනයටයි ගින්දරටයි සම්බන්ධතාවයක් තියෙනවා. අතන පෙට්‍රෝල් මෙතන ඩම් එක ගහුවත් සමහර වෙලාවට ඇදිලා ගිනි ගන්න පුළුවන්. ඒම තමයි කාන්තාවන් කියන්නේ. ඒ නිසානේ රෙද්දක් දාලා ඒ පැත්තේ වාඩි කරවලා තියෙන්නේ. අද මේ සභාවේ ඔඩොක්කුවේ තියාගත්තා නම් මොකද්ද වෙන්නේ? බෑ. අනුමතියක් නැහැ. අවසර නැහැ. එහෙනම් කුරානේ කිව්වේ වලා තක්රබු. ලං වෙන්නත් එපා. ඇයි? ඉන්නහු කාන ෆාහිෂතන් වසා සබීලා. එය භයානක පාප ක්‍රියාවක් පමණක් නොව ක්‍රියාවන් වල ඊටමත් නින්දිත පාප ක්‍රියාවක්. දැන් ලෝකෙ පැත්තට හැරෙමුද? ලෝකයා කිව්වා AIDS රෝගයෙන් ආරක්ෂා වෙන්න රබර් කොපු පාවිච්චි කරන්නලු නේද? මං අර කිව්වේ ටයර් සයිස් වගේ. ඉස්ලාම් ධර්මයේ කිව්වේ කාමුක ලිංගික සම්බන්ධතාවයට අනවශ්‍ය ලිංගික සම්බන්ධතාවයට වලා තක්රබු ලං වෙන්න එපා කියලා. ලෝකයා කියලා තියෙනවා කවර් එකක් දාගෙන ගියා නම් සේෆ්ටි. මොකද්ද? ගරු ජනාධිපතිතුමාගේ මතට තිත ඒ ව්‍යාපාර උත්සවේ මං කිව්වා ඒස් දිනේ සමරන දවසේ මං කිව්වා මේකට ලොකු අනුශාසනා ඕනේ නැහැ. රට බෞද්ධ රට. දේශේ බුදුන්ගේ දේශය. බෞද්ධ බෞද්ධයෝ. එහෙනම් මතට තිතයි ඒඩ්ස් වලට එරෙහිව ක්‍රියාවයි දීර්ඝ අනුශාසනා ඕනේ නැහැ. හැමතැනම ගාන්න බැනර් කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරා මේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි බැනර්ම ගාන්න ඇති. එහෙනම් සහෝදරවරුනි අද වැනි දවසක රමසාන් උත්සවය නොම්බි ඒ දවස් ගරු කිරීමට රැකියාවකට ආපු අවස්ථාවේ අපේ සංස්කෘතිකය ආරක්ෂා කරමින් රටට නමක් කරන් දෙන්න. අපි බාබට මාමට කියනවා වගේ බාබා කෙනෙක් වල්ලාහි ශ්‍රී ලංකේ හරාමි කිව්වා නම් ඉවරයි. ඕගොල්ලෝ බාබා කිව්වට ලෝකෙට යන්නේ නැහැ. ඒක තානාතිපති කාර්යාලයට තමයි එන්නේ. මේ මහත්තුරට තමයි ඒ හිසේ රදාව. මුන් වල්ලාහි ශ්‍රී ලංකේ හරාමි කිව්වා නම් ලෝකෙටම යනවා. ජාත්‍යන්තර මාධ්‍යයට යනවා. ගියානම් කෙලවෙන්නේ අපේ විසාවට. අපේ දුකට. එහෙනම් ඒ අය කරන වැරදි වලට අල්ලා ඒ අයට දඬුවම් දෙයි. අපේ යුතුයකම් තියෙනවා. අපේ වගකීමක් තියෙනවානේ. නම්බුව දීලා නම්බුව ගනි. කෙනෙකුට රෙස්පෙක්ට් කරන්න ඕනේ. ඒතකොට තමයි රෙස්පෙක්ට් එක. පින්කල අය ගිය තන නම්බු පව්කල අය ගිය තන අව නම්බු. අපි පින් කළා. පිනෙන්ම ජීවත් වෙනවා. ඒ නිසාමයි මෙවැනි රාජ්‍යයකට ගුවන් තොටුපළට පාතබන අවස්ථාවේ අපේ උත්තම සොහොයුරන් ඒ අයටන්ට රොක් වෙමින් අපිව වඩාගෙන ඇවිත් තැම්පත් කරමින් ආරක්ෂා කරමින් ගරු කරන්නේ අපි ළඟ ධනයක් නැහැ, නිලයක් නැහැ, තලයක් නැහැ, පට්ටමක් නැහැ. තියෙන්නේ පින පමණයි. ඒ පින හොයාගන්න. ඒ පින් හොයාගන්න. රැකියාවට ආව කියලා වගකින් අතහරින්න එපා. යුතුයකම් අතහරින්න එපා. අනිත් කෙනෙකුට නිදහසට බාධා වෙන්න එපා. අපේ ධර්මය, අපේ ආගම කටින් ලිඛිතයෙන් ලෝකෙට ප්‍රකාශ කරනවට වඩා අපේ ක්‍රියාවෙන් ප්‍රැක්ටිකලි ක්‍රියාවෙන් ලෝකෙට මුහම්මද් නබිතුමා නබිත්වයට පත් වෙන්නට පෙර
එතුමාට අල් අමීන් විශ්වාසවන්තයා කියලා නම තිබ්බේ කවුද? කුරයිෂි කාෆිරවරු. ඉස්ලාම් ධර්මයට නොපිවිසුණු ඒ සමාජය තමයි මුහම්මද් නබිතුමාට කිව්වේ අල් අමීන් විශ්වාසවන්තයෙක්. අපේ නම් තියෙනවා අල් අමීන් ට්‍රාන්ස්පෝර්ට් කියලා එම. හැබැයි බඩු දෙම්මොත් කඩු ගන්නාවේ නවත්තලා ඒක අත්තුලට අත දාලා බාගන්න. මේක උපමාවට කියන්නේ. නිකන් කැසට් ගහලා ලියුම් ලියලා වේදිකාවල කෑ ගහලා අපේ ආගම් ගැන අනිත් අයට දෙන්නට පෙර ක්‍රියා වෙන්නේ ක්‍රියා. නබිතුමාගේ ආදර්ශය නබිතුමාගේ ඉදිරියෙන් දේහයක් ඔසවාගෙන යනවා. යහූද් මුස්ලිම් ආගමට අයිති නැති කෙනෙක්ගේ දේහයක් නබිතුමා සල්ලල්ලාහු අලයිහි වසල්ලම් නැගිට ආචාර කළා. අසල සිටි සහාබි මිත්‍රවරු මොකද්ද කිව්වේ? නබිතුමනි එය මුස්ලිම් අයෙකුගේ දේහයක් නෙවෙයි. ඒ අන්‍ය ආගමිකයෙක්ගේ කියලා කිව්වා. නබිතුමා මොකද්ද කිව්වේ? ඒ නිසාමයි මා නැගිට ආචාර කළේ. අන්‍ය ආගමිකයෙකුණත් ඔහුව මැව්වේ අපි විශ්වාස කරන අල්ලාහ් දෙවියන්. අල්ලාහ් දෙවියන්ගේ මැවුමක් ඔහු කුමන ආගමිකයෙක් හෝ වේවා ගරු කිරීම මගේ යුතුයකමක් කිව්වා. ඒ සියලු දෙනාම කළා නම් ಜಾති ભેද නැහැ, වැරදි හැඟීම් නැහැ, ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ, රටක් විනාශ වෙන්නේ නැහැ. එහෙනම් සහෝදරවරුනි, අද වැනි දිනක මෙවැනි සහෝදරත්වයක් ඇති කරන්නට මේ වගේ සභාවක් තුලින් අපි එක්වීම ගැන මා කවියකින් සංග්‍රහ කරන්නටයි අදහස් කරන්නේ. කරන කලට පව් මිහිරිය මීසේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ ඇඳින එපව් දුරලන උපදේශේ නුදුන මනවුතුන් දුර අවකාශේ. මොකද්ද තේරුම? පව් කරන විට එය මී පැණි වගේ රසයි. පවක් කරනකොට සූදුවකට ගියාම අඩියක් ගහනකොට අර වගේ අවස්ථාවක් ලැබුණ විට මී පැණි කනවා වගේ. very tasty නෝ මචං. නමුත් එහි නරක විපාක විඳින්නට වූ විට ගින්නක්සේ තදින් දැනෙයි. කවදා හෝ ඒ විපාකය අනුභව කරන්න ඕනේ. කුල්ලු නෆ්සින් බිමා කසබත් සුද්ධ කුර්ආනයේ කිව්වේ පාපයක් කරන්නා වූ හැම කෙනෙක්ම එහි විපාකය දරන්න වෙයි. ලෑස්ති වෙලා ඉන්න. අර පව් කරනකොට මී පැණි වගේ ටේස්ට් වගේ ඒ විපාකය විදින අවස්ථාවේ ගින්දර වගේලු. නමුත් එහි නරක විපාක විඳින්නට වූ විට ගින්නක්සේ තදින් දැනෙයි. ඒ නිසා පව් දුරු කරන අවවාද අසා දන සිත කය වචනය යන තුන පව් වලට නොයෙදෙව්. ලෝ වැඩ සංග්‍රහය. ඒ නිසා මෙවැනි සභාවක සියලු දෙනාම සවන් දීලා මින් පස්සේ මම පව් නොකරමි. හිතින් කයින් වචනෙන් வார்த்தையாலோ மனசாலேயோ செயலாலேயோ அல்லாஹ் காப்பாற்றிக் கொள்ள இன்றையோட நான் பாவம் செய்ய மாட்டேன் என்ற முடிவுக்கு வர வேண்டும். அதற்காகத்தான் இப்படி போதனைகள். ඒ නිසා තමයි දේශනා. අප්පුඩි ගහලා යන්න නෙමෙයි, ලකුණු මාක් කරලා දෙන්න යන්න නෙමෙයි. එහෙනම් සහෝදරවරුනි, මෙවැනි අවස්ථාවක අපි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් කුවයිතේ පැවතී තිබෙනවා නම් එය ශ්‍රී ලාංකිකයින් සියලු දෙනාගේම පාර්ලිමේන්තුවක්. නැත්තම්
එය අරලිය ගහ මන්දිරය. ඒ තානාධිපතිතුමා කුමන ජාතියෙක් හෝ වේවා, කොයි ආකාරයේ කෙනෙක් හෝ වේවා, ඔහුමයි මේ කුවයිත් රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයින්ට ජන අධිපති. අපේ රැකියාවන් ගැන පමණක් සෙවීමයි වගකීමයි පමණක් නෙමෙයි තානාධිපතිතුමාගේ කාර්යභාරය. ඔබතුමන්ලාගේ දරුවන්සේ සලකමින් මේ රටින් මුළු ලෝකෙටම ශ්‍රී ලාංකිකයින් මගින් මේ සාම පණිවිඩය යැවිය යුතුයි. සාමයක් ඇති වෙන්නේ ප්‍රේමයක් මගින්. අපි ඔක්කොම එකතු වෙන්නේ. වෙනසක් නැහැ. වෙනසක් බලන්න එපා. එහෙනම් අපි සියලු දෙනාම එක්ුණොත් පමණයි ප්‍රේමයක් ඇති වෙන්නේ. ඒ ප්‍රේමය තුලින් තමයි සාමයක් ඇති වෙන්නේ. එකවහලක් යට නිසි සෙනහස ඇතුව දූ දරුවන් සමග අදහස් ලෙස පැතුව ලංවි එකාසේ සමගිව එකමුතුව ජීවත් වන්න නොහැකිය සාමය නැතුව මලක් හැඩවෙන්නේ පෙති එක් වූ විටය දැයක් පිබිදෙන්නේ එකමුතු වූ විටය බසක් සුර කන්නේ ලියවෙන තරමටය රටක් බබලෙන්නේ සාමය ඇති වූ විටය. අන්තිමට මා අපේ සොහිරුන්ටත් යමක් කියමින් නිහඬ වෙන්නටයි බලාපොරොත්තුව. පොදුවෙන් ජාතියෙන් ભેදයක් නැතුව සිංහල හෝ වේවා, ද්‍රවිඩ හෝ වේවා, කිතුන් හෝ වේවා, මුස්ලිම් හෝ වේවා, අපි සියලු දෙනාම එක මවකුගේ දරුවන්, එක අල්ලා දෙවියන්ගේ මැවුම් කියා හිතන්න ඕනි කියනවා නම් අපි අතර සහජීවනය කොයි ආකාරයට ගොඩ ගන්න ඕනේද කියලා මං කියන්න ඕනේ. කුවයිත් රාජ්‍ය පමණක් නොවේ, අරාබිකරයේ මේ ලෙඩක් තියෙනවා. ලෙඩක් නුවර ඔක්කොම එක පැත්තයි, කැන්ඩි කොළඹ ඔක්කොම එක පැත්තයි, පුත්තලන් එක පැත්තයි, ඒ වගේම බැටිකුළු එක පැත්තයි. நாங்க மெட்டக்கலை, நாங்க மச்சான் கொழும்பு மச்சான், நாங்க கண்டி கண்டியெல்லாம் உண்டதை வைக்கணும், கண்டியெல்லாம் உண்டதை வைக்கணும். ஓ கண்டிக்கு வேற மலக்க வார முன்கர் நக்கீர் இல்லாம සොහන් වලට පැවිසෙන ප්‍රශ්න අහන ඒ මලායිකා දේව දූතයෝ සියලු දෙනාටම එකයි. නුවරට කියලා වෙනස් නැහැ. නැගෙනහිර උතුර දකුණ කියලා නැහැ. බලන්න එපා. සමහර අය මේක උදාහරණයක් 6 දෙනෙක් වාඩි වෙනවනේ මේ වගේ දවස්වල ආරපේ 5 දෙනෙක් වාඩි වුණා. 5 දෙනාම එක්කෝ කල්මුනේ, එක්කෝ නුවර, නැත්තම් බෝතලා පිටියේ කොයි හරි. දැන් තව එක්කෙනෙක් අඩුයි. ඒ පාර එක්කෙනෙක් ඇවිල්ලා වාඩි වුණා ටක් ගාලා. එයා කොහෙද? එයා මුතු. එළමුංග இது கண்டி சவன், சில்வர் சவன் நாம் பார்த்துக்கிறேன். கண்டி சவன் எங்க இருக்கிற? கண்டி சவன் බලන්න එපා සහෝදරවරු. සියලු දෙනාම එක්වෙමු. අපි ශ්‍රී ලාංකිකයෝ, අපේ ශ්‍රී ලංකාවේ වුණත් අතිගරු ජනාධිපතිතුමාගේ ඉදිරියට මා පවසලා තියෙනවා, අතිගරු ජනාධිපතිතුමනි, අපි දකුණෙන් කැබැල්ලක් ඉල්ලුවේ නැහැ, නැගෙනහිරුත් ඉල්ලුවේ නැහැ, උතුරෙනුත් ඉල්ලුවේ නැහැ. අපිට කවදා හරි අඩි 6 සොහන් වල කබරස්ථානය පමණ අපිට ඒක උරුම වෙන වෙලාවට ඒකට ප්‍රශ්නයක් නැතුව ඒක අපිට ලබලා දුන්නොත් ඇති. මේ රට අපේ රටයි. කුවයිත් මුස්ලිම් රටක් නේ, මුස්ලිම් රටක් නේ. ශ්‍රී ලාංකික අපි මුස්ලිම් නේ.
කලිමනේ අරකට ඒ ආකාරයටනේ කපලා තියෙන්නේ සුන්නත්. නමුත් අපි මුස්ලිම් කියලා කිව්වට මේ බාරගනීද? ඒක වෙනයි. විසා අවශ්‍යයි. විසා අවශ්‍යයි. ඒ වගේම සෞදි අරාබිය හොවේවා, පාකිස්තානය වේවා. ඒ රටවල් තියෙන නීති. එහෙනම් අපේ රට ශ්‍රී ලංකාව. අපේ මාතෘ භූමිය ශ්‍රී ලංකාව. අපේ නිදහස අපිට ලැබෙන්න ඕනේ. අපේ උරුම අපිට ලැබෙන්න ඕනේ. ඒකට සටහන් කරලා අපි පෙළපාලියන්නෙත් නැහැ. ලේ වගුරන්නෙත් නැහැ. අනිකාගේ නිදහස නැති කරන්නෙත් නැහැ. සාමෙන් ප්‍රේමෙන් රටක් ගොඩ ගන්නට අපි සියලු දෙනාම අපකපවන බවටත් මේ අවස්ථාවේ උතුම් රාත්‍රියක මේ පණිවිඩය තානාධිපතිතුමන් හා ඒ නිලධාරි මහත්තුරු මගින් අපේ අධිකරු ජනාධිපතිතුමාටත් ශ්‍රී ලාංකික කුවයිත් වාසීන් මේ පණිවිඩය දුන්නාය. ඒ අය සමදා ශ්‍රී ලංකාවේ ගරුත්වය රකින්නවාය කියන පණිවිඩය ඔබතුමන්ලා වෙත එහාට යවන ලෙස ඊතා කාරුණින් ඉල්ලන අවස්ථාවේ ඔබ සියලු දෙනාටත් මෙවැනි රාත්‍රියක හිදායත් ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් මා නිහඬ වෙමි. අපි කුමක් සවන් දුන්නේද, කුමක් කටින් ප්‍රකාශ කළේද, එය ක්‍රියා කරන්නට අල්ලාහ් අපට මඟ පෙන්වනු මැනව කියා ප්‍රාර්ථනා කරමින් මා නිහඬ වෙමි. වස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු.